ආයිබෝවන් වෙනද වගේම ටිචි ස්ටයිල් YouTube channel එකට ඔයාලා හැමදේනම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද දෙසැම්බර් මාසේ 31 වෙනිදා. වසරේ අවසාන දවස්. ඔයාලා දන්නවනේ මම ඉන්නේ කොරියාවේ කියලා. මම සාමාන්‍යයෙන් කොරියාවේ තියෙන ලස්සන තැන් තමයි මගේ channel එකෙන් ඔයාලට පෙන්නන්නේ ගොඩක් වෙලාවට. හැබැයි මං අද හිතුවා 2025 අවුරුද්දේ අන්තිම දවස් විදිහට ඔයාලගේ ජීවිතේට වැදගත් වෙන තොරතුරු ටිකක් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. ඔයාලා දන්නවද මේ වෙලාවේ කොරියාවට ගොඩාක් ලොකු සීතලක් තියෙනවා. ඒක දරා ගන්න බැරි තරම් ලොකු සීතලක්. හැබැයි මේ දරා ගන්න බැරි සීතලස්සෙත් අද රෑ දහස් ගාණක් මිනිස්සු සෝල් නුවරට එක්කාසු වෙනවා. ඒ බොසින්ගක් කියන සිහිනුව නද කරනවා බලන්න. ඒ වගේම හෙට උදේ ඉරුදාව බලන්නත් ලොකු සෙනගක් එකතු වෙනවා. ඒ වගේම එයාලා ලොකු වෙහසක් මේ වෙනුවෙන් ගන්නවා. එයාලා විශ්වාස කරනවා පරණ අවුරුද්දේ තිබුණු අවාසනාව දුරු වෙලා නව අවුරුද්දට නව වාසනාවක් එකතු වෙනවා කියලා. මෙන්න මේ විදිහට අලුත් අවුරුද්දේ පළමු ඉරුදාව දිහා බැලුවොත් මේ දේවල් ගැන හිතනකොට අපේ ජීවිතේට ගන්න පුළුවන් ලොකු දෙයක් තියෙනවා. ලොකු පාඩමක් තියෙනවා. පළවෙනි දේ තමයි ඉවසීම. කොරියානුවන් ඒ දැඩි සීතලේ පැය ගාණක් ඉන්නේ හෙට උදේ පායන ඉර දකින්න. අපේ ජීවිතේත් අමාරු කාලේ. එහෙම නැත්නම් මෙන්න මේ වගේ වින්ටර් සීසන් එක වගේ කාලය තියෙනවා. අපි අමාරුවෙන් හරි මේ අමාරු කාලය ඉවසගෙන දරාගෙන හිටියොත් අපිට අනිවාර්යයෙන්ම ලස්සන නව හිරුදාවක් බලා ගන්න පුළුවන් වෙනවා අනිවාර්යයෙන්ම. හරි. ඔයාලා බලන්න ඇති මොකද්ද මේ බොසින්ගක් සීනෝ නාද කරනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් බොසින්ගක් බෙල් රින්ගින් සෙරමනි කියලාත් මේක හඳුන්වනවා. බලමු මොකද්ද කියලා. මමත් මේ හොයාගත්ත දේවල් මම එකතු කරලා නෝට් එකක් හදන් තියලා මම ඒකෙන් තමයි ඔයාලටත් විස්තර කියන්නේ. මේක කොරියාවේ වසර අවසානයේ සිදුවන ප්‍රධානම සහ පැරණිතම චාරිත්‍රාක් විදිහට සඳහන් වෙනවා. මේකේ ඉතිහාසය ගත්තොත් ජොසොන් කියන රාජවංශ සමයේ ඉඳන්ම සෝල් නුවර නගර ద్వාර විවෘත කරන්න සහ වහන්න මේ සීනු නාද කරලා තියෙනවා. 1953 ඉඳන් මේක අලුත් අවුරුදු චාරිත්‍රාක් විදිහට පැවතගෙන ඇවිල්ලා තියෙනවා. සඳහන් වෙන ආකාරයට මේ බොසින්ගන් සීනුව 33 වතාවක් නාද වෙනවා. ඇයි බලමු 33 වතාවක් අපි නාද වෙන්නේ. බුදුදහමට අනුව ස්වර්ග 33ක් ගැන සඳහන් වෙනවා. මං හිතන්නේ මේ මහායාන බුදුදහමේ වෙන්න ඕනේ. කොරියානුවන් ගොඩක් අය අදහන්නේ මහායාන බුදුදහමනේ. ඒ නිසා මහායාන බුදුදහමට අනුව වෙන්න ඇති ස්වර්ග 33ක් ගැන සඳහන් වෙනවලු. මේ සීනුව 33 වතාවක් නාද කිරීමෙන් මුළු විශ්වයටම සෙත්පතන බවත් රටේ සාමය සහ සෞභාග්‍ය උදාවන බවත් එයාලා විශ්වාස කරනවලු. බලමු මේ සීනුවේ විශේෂත්වය මොකක්ද කියලා. මේ සීනුව නාද කරන්න නගර ප්‍රධානීන් වගේම ඒ අවුරුද්දේ රටට විශේෂ සේවයක් කරපු සාමාන්‍ය වැසියන්ව පවා තෝරගන්නවා. මේ සීනුව නාද කරන හැම වතාවක්ම අපගේ හිතවල තියෙන පරණ අමිහිරි මතකයන් ගෙවිලා අලුත් අවුරුද්දට අලුත් ශක්තියක් ලැබෙනවා කියලාත් එයාලා විශ්වාස කරනවා. මේ සීනුව 33 වතාවක් නාද කරන්නේ ලෝකෙම සෙත් පතන්නලුනේ. අපේ ජීවිතේ සමහර වෙලාවට පරණ දේවල් කඩාවට්ටලා අලුත් හඬක් නංවන්න කාලයක් එනවා. දේවල් කඩාවට්ටලා නැති කරලා අලුත් හඬක් නංවන්න කාලයක් එනවා. මේ සීනු හඬ වගේම අපේ ජීවිතේත් අලුත් ජයග්‍රහී හඬක් නංවන්න මේ ලබන්නා වූ නව වසරේ අපි හැමෝටම ශක්තිය ලැබෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. දෙවෙනි දේ විදිහට පිරිසිදු ආරම්භයක් දෙන්න පුළුවන්. කොරියානුවන් ජනවාරි 1 වෙනිදා තොක්කුක් කියන සුදු පාට සුප් එක බොනවා. මේ තොකුක් කියන සුප් එක බොන්නේ යාළගේ ජීවිතේ පිරිසිදු පටන් ගන්න අවශ්‍ය නිසා. හරි. මං කියන්නම් තොකුක් සුප් එක කියන්නේ මොකද්ද කියලා. මේ තොකුක් සුප් එක සුදු පාටයි. මං ඔයාලට දවසක අනිවාර්යයෙන්ම ඉක්මනටම මේ තොකුක් සුප් එක කියන්නේ මොකද්ද කියලා අනිවාර්යයෙන්ම පෙන්නන්නම් ඉස්සරහා මගේ ලොග් එකකදී. ඉතින් මේ සුප් එකත් සුදු පාටයි. මේ තොකුක් කියලා කියන්නේ නිකම් ආහාරයක් විතරක් නෙමෙයි ඒක කොරියානු සංස්කෘතියේ සංකේතයක් විදිහට සඳහන් වෙනවා. මෙහි ඇති සහල් කේක්, කියන්නේ රයිස් කේක්ස්, රවුම් කාසි වගේ කපලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ අලුත් අවුරුද්දේ ධනය සහ වාසනාව ගලා එනවා කියලා. සුදු පාටින් අදහස් කරන්නේ පිරිසිදු අලුත් ආරම්භයක් කියන එක. මුලින්ම මේවා හදන්නේ දිගුපටි වගේ. ඒකෙන් අදහස් කරන්නේ දීර්ඝායුෂ. එහෙම නැත්නම් long life කියන එක. කොරියාවේ ඉස්සර වයස ගණන් කරලා තියෙන අවුරුද්ද ලබද්දි හැමෝටම අවුරුද්දක් එකතු වෙන ක්‍රමයටයි. ඉතින් තොක්කුක් පිඟානක් කෑවද කියලා කෙනෙක් ඇහුවොත් ඒකේ තේරුම දැන් ඔය අවුරුද්දකින් වයසට ගියා නේද කියලා අහන එකයි. මේ තොක්කුක් සුප් එකේ තියෙන සුදු පාට වගේම අපේ හිතුත් වෛරයක්, ක්‍රෝධයක්, තරහක් මුකුත්ම නැතුව සිදු අරමුණකින් ලස්සන අවුරුද්දක් පටන් ගමු කියලා මම ඔයාලා හැමදෙනාගෙම ඉල්ලා හිටිනවා. ඒ වගේම ඔයාලා මේ ලබන අලුත් අවුරුද්ද ඔයාලගේ ජීවිතේ සාර්ථකම අවුරුද්ද කරගයි කියලාත් මම විශ්වාස කරනවා. 2025 දී ඔයාට වැරදිච්ච තැන් ඕනෙමටත් වඩා තියෙන කවුරු හරි කෙනෙක් ඇවිත් ඔයාව රිද්දන්නත් ඇති.
ඒ හැම දෙයක්ම අමතක කරන්න. හෙට කියන්නේ ඔයාගේ ජීවිතයේ අලුත්ම පරිච්ඡේදයක්. තුන්වෙනියට අලුත් අවුරුද්දේදී අපි හැමෝටම අපේ වයසට තව ඉලක්කමක් එකතු වෙනවා. ඒක බයක් විදිහට නෙවෙයි, ඒක ගෞරවයක් විදිහට අපි ගන්න ඕන. අවුරුද්දක් වයසට යද්දී අපි ඊට වඩා දැනුමින් සහ අත්දැකීමෙන් වලින් මුහුකුරා ගියපු පුද්ගලයෙක් වෙන්න ඕනි. එතකොට තමයි අපේ ජීවිතයට, අපේ ඒ ලබන වයසට, අවුරුද්දට වටිනාකමක් එකතු වෙන්නේ. ඉතින් 2026 අවුරුද්ද ලබන්න මොහොතක් තියෙද්දි මම ඔයාලා හැමෝගෙම ඉල්ලන්නේ එකම එක දෙයයි. ගෙවුණු අවුරුද්දේ සිද්ධ වෙච්ච දුක ගැන හිතන්න එපා. ඒක දැන් අතීතයට එකතු වෙලා ඉවරයි. අතරෑම ඒ හැම දුකක්ම ඔයාගේ ජීවිතයෙන් අතාරින්න. ඒට උදේම පායන හිරුත් එක්ක ඔයාගේ නව ජීවිතය ආරම්භ කරන්න. නව හැඟීම් එක්ක ඔයාගේ අලුත් පරිච්ඡේදය ලියන්න ඔයාම පටන් ගන්න. ඉතින් මේ වීඩියෝ එක මම හදිසිය අරගෙන ආවේ. මම ඔයාලට මේ වීඩියෝ එකෙන් පුංචි හරි දෙයක් දුන්නා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාලා හැම දිනාටම නව වසර සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ සියලුම සිතුම් පැතුම් ඔයාලා හිතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හමු වෙමු. එහෙනම් ගිහින් එන්නම් සුබ දවසක්.